ඔයාලට පේනවා ඇති මුළු නුවර ටවුන් එකම මෙතෙන්න පේනවා. අර තියෙන්නේ බන්ධනාගාරේ. Hi guys, කොහොමද ඉතින් ඔයාලට? අද මං යන්නේ නුවර තියෙන ලස්සනම පන්සලක් බලන්න. ඒ තමයි බහිරවකන්ද. අපි අතොල්ට ගිහින් බලමු. මේ තමයි බහිරවකන්ද ශ්‍රී ධර්මචක්‍ර විහාරය. මහනුවර නගරයේ ඉඳන් කිලෝමීටර් 2ක් පමණ දුරින් තියෙන බහිරවකන්දේ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. මේ පේන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ 1972 වසරේදී. සියලු වැඩකටයුතු අවසන් කරලා 1993 වසරේදී මේ ජනතා අයිතියට පත් කරලා දීලා තියෙනවා. මහනුවර නගරයේ ඉඳන් බැලුවාම ඕනෑම තැනකට මේ බුදු පිළිම වහන්සේ දර්ශනය වෙනවා. වර්තමානයේ මේ තැන පූජා භූමියක් වුණත් අතීතයේ නම් මේ තැන හැඳින්වුවේ බහිරවයාගේ කන්ද ලෙසයි. රටට හෝ රජතුමාට ලෙඩ රෝගයක් කරදරයක් වුණාම ඒක සුව කරන්න හැම අවුරුද්දකටම සැරයක්ම කන්‍යාවයක් මේ කන්දුටට අරන් ඇවිත් බහිරවයාට බිලි දුන්න කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. පසුකාලීනව රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ තැන පන්සලක් බවට පත් කරලා තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමාව පිටුපස පඩිපෙළ දිගේ උඩටම ගියාම මහනුවර නගරයම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මහනුවර නගරයම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys ඔයාලට පේනවා ඇති මුළු නුවර ටවුන් එකම මෙතෙන්න පේනවා. අර තියෙන්නේ බන්ධනාගාරේ. ග්‍රවුන්ඩ් එකක් පේනවා. අතීතයේ මේ තැන කොච්චර භයංකාර තැනක් වුණත් වර්තමානයේදී මේ පූජා භූමියක් ලෙස පත් කරලා තියෙනවා. මහනුවර ට්‍රැවල් කරන්න එන ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් තමයි බහිරවකන්ද පන්සල කියලා කියන්නේ. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි තවත් ලස්සන ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු.